කෙලපන් අරු මට අඩෝ සුපිරි ඈ හෙඩක් නේ මදු මට තියෙනවා අඩු අම්මා එක නූලෙන් බම් බේරුනේ මම බෙහෙට්ටියක් දාගන්න උඹ තියපන්කෝ හරි මේ මංගාව චුටියක් තියනවා දෙන්න ඉඳපන් ඈ බෙහෙට්ටිය දාගෙන දෙන්නම් අගනි මේ හෙල්ත් එක 57යි බං අඩෝ ඉක්මනට තව වැඩි කරගන්න ඕනේ බෙහෙතුත් නෑ යකෝ මේ ඒක නෙමෙයි අඩෝ අර ඉන්නවා තව දෙන්නෙක් ඉන්නවා ඉඳපන් මං අර තියන්න මාරු උට කෙලියා මම මේකෝ අනිත් එක ඉන්නවා උඹ තියපන් ඌ ඉවරයිනේ නැද්ද ඉන්නවා බඩ ගන්නවා කෙලපන් මන් තියන්න හරි ඌ ලෙෆ්ට් අඩෝ ගැම්ම බ්‍රෝ බෝයා ගැම්මක් අඩෝ තව එකක් ගහනවද බං මොකක් කියන්නේ ආයෙත් ගහමුද හැබැයි ඉතින් දැන් රෑ වුණා වැඩිද කියලාත් හිතෙනවා ඔව්නේ ඔව් දැන් තියමුනේ රෑ වුණා වැඩිද කොහෙද ඉස්කෝලේ නිවාඩු දුන්න ගමන් මහතය තිස්සේ ගේම් ගහන්න බෑනේ බං නැගිටගෙන මොනා නැතත් ඉතින් කොච්චර රෑ වුණත් අවුලක් නැහැ හෙට ඉඳන් මාසයක්ම නිවාඩුනේ ඒක හින්දා කේස් නැහැ මේ පාරත් කොහේ හරි යයිද දන්නේ නැහනේ මේ ගියොත් උඹත් අරින් ඔව් උඹ අනිවාර්යෙන් එන්න ඕනේ ඊට පස්සේ පුළුවන් නේ බං අපි දෙන්නටම ගේම් ගහන්න මේ ඒක නෙමෙයි දැන් වෙලාව 11ට කලින් තිබ්බොත් ආයෙත් පොඩ්ඩක් ගේමක් ගහමු ඉඳපන් මම වෙලාව බලලා කියන්න 12යිද 12:25යි නේ නෑ 1:25යි නේ මට සිරි වෙනවා යකෝ රෑ 1 ගානක් වෙලා දැන් කොයියටද යකෝ නිදාගන්නේ ඉක්මනට නිදාගන්න ඕනේ අරුට කියලා වෙලාව රෑ 1:00යි කියහන්කෝ ඒක තමයි අඹත් බැලුවද නිදාගමු නැත්තම් මේ සද්ද ඇහිලා අපේ අම්මා આવොත් ඔක්කොම ඉවරයි මේ ඒක සෙට්ටම ඔයා එහෙනම් හරි එල එහෙනම් මං ගියා බයි බ්‍රෝ good night see you හම්මෝ අරු එක ගේම් ගැහුවා එක වුණා දැනුන්නේ ඒක තමයි නෙදුමට පොඩ්ඩක් දැනුනේ ඉවලපන් රෑ 9ට වෙයින් ගහන්න පටන් ගත්තේ වෙලාව විනාඩි 10ක් යනවා දැනුන්නේ රෑ 1 වෙලා කියහන්කෝ කමන්නේ දැන් නිදා ගන්න ඕනේ ගොරෝ පුදියගෙන ඉන්න හැටි දෙන්න පුළුවන් මේකට නැගිටපන් කිව්වහම අහලා නැගිටපන් ඇයි නැගිටින්න බෑද උඹට නැගිටපන් නැගිටින්න නැති හැටි ඉඳපන්කො මම්බට හොඳ වැඩක් කරන්න ආමෝ දානේ ගහන්නේ සිකක් කළා නිදාගත්ත කියලා මොකද වෙන්නේ හොඳ ටික බලපන් දැන් වෙලා උදේ 9ක් වෙලා තෝ තාම බුදි ඒක ඉතින් කියන්න දෙයක් නෑ මොකද ඇයි ඔබ මහතය කුඹුරු කොටනවද අයියෝ නෑ ඉතින් අපි මේ මං රෑ වෙනකම් පාඩම් කරානේ ඒකයි අනේ ඔව් මගේ පාඩම් කරනම රත්තරන් පුතානේ මට ආරංචි මහරෑයාමේ යාළුවොත් එක්ක ගේම් ගහනවා කියලා මට කිව්වේ අද රවින්දු පුතා ඕක රවින්දු පුතා නෙමෙයි ඕක රවින්දු පුකා මොනවාද උඹේ කොටු ගන්නේ ඒකෙන් වැඩක් නැහැ හරි දැන් ගිහිල්ලා මේ මොනකට සෝදගෙන කරන දෙයක් කරගෙන ඇඳුම් පැන්දුම් ටික එහෙම ලෑස්ති කරගෙන තාත්තා ඉදි යන්න ලෑස්ති වෙලා අපි හවස 4ට විතර යනවා යන්නම්කෝ මේක නෙමෙයි කොහෙද යන්නේ අපි යන්නේ ඇමරිකාවේ අපිට තාම කතා කරන්නේ දවල මන්දිරයට එන්න කියලා අනේ මෝඩේ යකා අපි යන්නේ සීයලා ගෙදර හරි ඉතින්
මේ සීයලා ගෙදරද? අයියෝ අම්මා හැමදාම එකම තැනට යන්න එපානේ. කොහේ හරි ට්‍රිප් එකක්වත් දාගන්නකෝ යන්න. ආව් උඹ මහ සල්ලිකාරයානේ. ට්‍රිප් එකට වියදම් ගන්න. උඹට මේ ගමන එන්න බැයි නම් උඹ තනින් ඉඳපන් ගෙදර. හැබැයි අපි එන්නේ නිවාඩු ඉවර වෙන්න කලින් දවසේ. හරි? ඉතින් ගෙදර වැඩක්වත් දුන්නේ නැහැ කිව්වනේ. ඒකින්ද මොකුත් කරන්න දෙයක්වත් නැහනේ. ගෙදර හිටියයි කියලා පාඩම් කරනවා අය. හරි මං යනවා. මං අද උදේම යනවා සුද්දව හම්බෙන්න. එයාවත් එක්ක යන්න මේ ගමනට. මොකා හම්බෙන්න ගියත් කමන්නේ ඉක්මනට වරේ පරක්කු නොකර. අනේ අම්මා අදම යනවද ඔක? අද හවස නැතුව හෙට උදේවත් යන්න කියමුකෝ තාත්තට. උඹ වරින් හෙට උදේ අපි යනවා හවස. මං යනවා යන්න. ඒයි මොඩේ වගේ ගියාට කමන්නේ. ඉක්මනට මොනසෝතෙන් කන්න එනවා. මේකගේ වැඩ නිසා කෑම ටිකක් ලෑස්ති කරන්න පරක්කු වෙනවා. ගිහිල්ලා කෑම ටික ලෑස්ති කරන්න ඕනේ. ළමයි කෑම ලෑස්ති එන්න. අම්මේ. ඔච්චර කෑම මොකටද? අද පාටියක් හරි වෙන මොකක් හරි තියනවද? කමන්නේ. කෑම රස ඇතිනේ. ඔව් අද තාත්තා එනවනේ අර ගමන යන්න. ඉතින් තාත්තා කැමතිම જાති තමයි මේ හැදුවේ. රස ඇති නේද? හරි. එහෙනම් අපි කමුකෝ දැන්. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. තාත්තා මේ එන ගමන් කිව්වා. එයා ආවමම කමු. අනේ අම්මේ තාත්තා එන්න වෙලාවයි. අපි කමු. එහෙම හොඳ නෑනේ. හරි මං ගිහිල්ලා බලන්නම්කෝ. එන්න පහුවනවා කිව්වොත් මේ අපි කමු. ඒ මල්ලි මට නම් හිතෙන්නේ ඔය අද තාත්තා එන හින්දා මේම ඇදුවේ කියලා. වෙන කවුරු හරි එනවද දන්නේ? කවුරු කියලා එන්නද බං අපේ ගෙදර? එහෙනම් ඉතින් නැන්දලා තමයි. මේ පාර නිවාඩුවට නැන්දලා එනවද දන්නේ? අප්පෝ ඊ આવුත් නම් අද පොඩි එකා වද දෙනවා හොඳටම. එන්න එපාම කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. අප්පෝ ඒක නම් ඇත්ත. ඕක ඇවිල්ලා එකපාරක් මගේ මොනිටරෙත් විනාශ කරලා ගියේ. ඊට පස්සේ ආයෙ හදන්න දුන්නා රුපියල් 35000ක්ම ගියා. ඒකින්ද ආයෙ නම් ඕකට පේන්න මොනිටරේ නම් තියන්නේ. මේ ඒක නෙමෙයි මම මොනා හරි ගන්නද? පොඩ්ඩක් ඉන්නවා. මටත් ඉතින් බලන් ඉන්න බෑ මෙච්චර හොඳ කෑම තියෙද්දි. කමක් නැහැ ඉතින්. තාත්තා එන්නේ තව ටිකකින්. ටිකකින් නෙමෙයි අන්න එනවා තාත්තා. අඩේ ඕනේ තාත්තා එනවා. ළමයිනේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා තාත්තේ. මොනවාද ගෙනාවේ? තාත්තා හොඳින්නේ? ගෙනාපු ඒවා කාර් එකේ සීයලගේ දෙට්ටත් අරන් යන්න ඕනනේ. මාත් හොඳින් ඉන්නවා. මේ අද හවසේදී හැමෝම ලෑස්ති වෙන්න ඕනේ. අම්මේ මං කැමතිම જાති උයලා. එහෙනම් කාලම යන්කෝ. ඉඳගන්න අපේ මහත්තයා. ඔන්න එහෙනම් ඔයාලා බලන් හිටියෙත් කන්නනේ. දැන් කන්න ඉතින්. දෙන්න ඉතින් දෙසන ඔක්කොම ටික. එහෙනම් දැන් කමු හැමෝම. ඔන්න එහෙනම් ටෙස්ට් එක ඉවරයි. අම්මෝ ටෙස්ට් එක නම් මරු මේ හරියන දැන් අපි නූඩල්ස් ටිකක් කමු. මේ මල්ලි මටත් දෙන්නකෝයි ටෙස්ට් ටිකක්. ටෙස්ට් එක ඉවරයි. මං කෑවා. තමුසෙනම් දෙන්න පුළුවන් මට. දෙන්න නූඩල්ස් යනවා යන්න. එතකොට ඔක්කොම ටික කාලාද? හරි. මේ උදේ ඉඳන් බඩගින්නේ නැත්තේ. අද උදේ පාන්දරම නැගිට්ටා. සූර්යයා. ඇයි අදත් උදේ 9 වුණාද නැගිටින්න? ඔව් ඉතින් ඒක මොගේ සුපුරුදු ක්‍රියාවලියනේ. හරි ඒකෙන් වැඩක් නැහැ. මං යනවා සුද්දව හම්බෙන්න. කෑව ඇතිද දැන්? ඔව් ඇති. ටෙස්ට් එකම කෑවනේ. මං ගියා. ඔහොම තමයි අපේ මහත්තයා හැමදාම. ඔය කොල්ලව හම්බෙන්න කියලා යනවා ඉවර යන්නේ. කොමන් නැහැ ඉතින්. දැන් ඒ ලෙවලුත් ඉවර කරපු එකේ ප්‍රශ්නයක් නැහැනේ. උන්නුහි පාඩු ඉන්න දෙමු. හිටිය කාලෙම පාඩම් කරා වැඩ විතරනේ. ඒක තමයි. මහත්තයා කන්නකෝ දැන්. ගේන සුපිරියටම හදලා. ඒකෙන් වැඩක් නැහැ නැන්දට කතා කරමු. නැන්දේ. ඕ කවුද මේ කතා කරන්නේ? නැන්දේ මම චුට්ටා. අනේ පුතා මේ වෙලාවේ ඉන්න. මේ ඇයි දන්නේනේ අපේ පුතාව හම්බෙන්න වෙන්නේ. ඔව් නැන්දේ සුද්දව හම්බෙන්න තමයි. කෝ සුද්දා? අනේ බලන්නකෝ පුතේ. තාම ඒක නැගිටලා නෑනේ. පුතා වගේ නෙමෙයි. උදේම නැගිටලා වැඩ කරගන්න නෑනේ මේක. බලන්න පුතා නම් කොච්චර හොඳද. උදේම නැගිටලා වැඩනේ. ඔව් නැන්දේ මන්නම් එහෙම නෑ. මන්නම් උදේම නැගිටිනවා. වෙනේ මේ ලෝකේ නැත්තම්. එකනේ පුතේ ඉන්න අපේ කයින්දි මේ පුතා යන්නකෝ. නැත්තම් මං හැදවගෙන එන්න. පුතා මෙතන ඉඳගෙන ඉන්නකෝ.
නෑ නන්දි මං ඌගේ කාමරේට යන්න. හා පුතේ යන්නකෝ එහෙනම්. අනේ කොච්චර හොඳ පුතෙක්ද. ඕ මේක ගොරෝන හැටි. නැගිටපන්. කවුසෝයි නිදාගන්සසියන්. නිදාගන්න දැන් වෙලාව 10:00 මේ උදද ඒක තමයි මම බැලුවේ කෝසේකි කතාන්සකාව. මේ උඹ මාව හම්දනා කිව්වනේ. ඇයිවා මං එනවනේ කිව්වන. ඔව් කිව්වනම් එනවනේ. දැක්කනේ මං එන්ටම ඇවිල්ලා නේ හැරෙව්වේ. හරි බං. අද විතරනේ පොඩ්ඩක් පහුනේ. ඔව් අන්නරේ ගිහිල්ලා මූණ සෝදගෙන වරේ. අපි යමන් එළියට. හරි එහෙනම් මං ගිහිල්ලා මූණ සෝදගෙන එන්න. හාපෝ මේකන. මොන නැතත් මේකගේ කාමරේ නම් සුපිරියටම හදලා. අම්මට සී ටීවී එකකුත් තියෙනවා. හැබැයි මේ කලර් එක නම් ගැලපෙන්නේ නැහැ කොහොමදවත්. ඇයි උඹ මගේ කාමරේ ලස්සන බලනවද? අම්මට සිරි උඹ යකෙක් නේ බං. උත් ඉක්මනට මූණ සේදුවා. ඔව් බං බුලා දන්නේ නැහැ ඉතින් අපේ වේගවත් කාර්යක්ෂමභාවය. ඔව් මෙන්න මෙහෙ යමන්. මේ අම්මේ මං යනවා. මේ පස්සේ එන්නම් කෑමට. යන්. මෙන්න මේ වගේ ටිකක් එළියට බැස්සාම සුපිරිනේ. මේ ඒක නෙමෙයි මට උඹට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ කිව්වේ ඉඳගනින් කොතනින්. මේකයි බං අද අපි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක් නම් නෙමෙයි ඉතින් හැමදාම යන තැන සියලයි ගෙදර. ඕකද බං වැදගත් කාරණේ. ඒක නෙමෙයි බං වැදගත් කාරණේ. ඉහි ගිහිල්ලා බලන්න දැන් ගොඩක් තියෙනවා. එක දූපතක් තියෙනවා. ඒ දූපතා මඩු ඒ දූපතට කට්ටියක් එනවා. මම පොඩි කාලේ ගියාට පස්සේ ආයෙ ගිහිල්ලා නැහැ. මේ පාර ගිහිල්ලා අපි දෙන්නම මේ දූපතේ බෝට්ටුවක් එහෙම පැදලෙමු. අඩේ මං දූපත් වලට පට්ට ආසයි බං. අදනේ යන්නේ. යමන් මාත් බඩු ටික ලෑස්ති කරගන්න. යමන්කෝ එහෙනම් බඩු ටික ලෑස්ති කරගමු. මේ සුපිරි තැන් ටිකක් තියෙනවා. ඒ කොල්ලෝ සෙට් එකකුත් ඉන්නවා. ක්‍රිකට් බැට්, ක්‍රිකට් බෝල, ඔය පොළු එහෙම ඔක්කොම ටික දාගමු මැචක් එහෙම ගහන්න. එම්මෙකෙම්ම ෆුල්ල අතල් එකක් දාමු. අඩු මාසෙනේ බං. යමන්කෝ එහෙනන්ද. යමන්. අම්මේ අපි යනවා. මං ආයේ ගිහින් එන්නේ සති 2කින් විතර. ඒ මොකද? උඹට ජොබ් එකක්වත් හම්බුණාද? නෑ අම්මේ. මම චුට්ටගේ ෆැමිලි ට්‍රිප් එකට එකතු වෙනවා. ඇත්තද පුතේ ඔය? ඔව් නැන්දේ. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඕනේ දෙන්නම හරිද? මේ අපතාදේ අද තාත්තත් එනවා කිව්වා. කමන්නේ එහෙනම් යන්නකෝ. තාත්තට කියන්න මං ට්‍රිප් එකක් ගියා කියලා. චුට්ටලත් එක්ක. මං ගියා අම්මේ. බායි. බායි. අපි යනවා නැන්ද එහෙනම්. හරි පුතේ. නේ නන්දා මම මොනා කරගයිද දන්නේ ට්‍රිප් එක ගිහිල්ලා. අයියෝ අම්මේ මේක තාම නෑනේ. මං හිතන්නේ හවසනේ යනවා කිව්වේ. දැම්ම ලෑස්ති වෙයි කියලා හිතන්න නැතුව ඇති. යාළුවත් එක්ක හැබැයි සමහර විට එනවද දන්නේත් නෑ. අම්මේ මොකද මේ? කලින්ම බෑග් ලෑස්ති කරගෙන. බෑග් ලෑස්ති කරගන්න වෙන මොකකටවත් නෙමෙයිනේ ගමන යන්න. තමුසෙගෙන් මං ඇහුවේ නෑනේ. නිකන් ඉන්නකො. මේ අම්මේ දැන් යනවද අපි හවසනේ යනවා කිව්වේ. කලින් යන්නේක හොඳයිනේ. ඒක හින්දා දැන් මේ යන්න හිතුවා. මම වාහනේ ගන්නම්. හැමෝම එන්නකෝ. පුතා කොහමද ඉතින්? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා මාමේ වාහනේ ගන්නකෝ. ඔන්න මාත් එනවා ඔයාලගේ ට්‍රිප් එකට. එන්න පුතේ එන්න. ඔයා එනකම්ම තමයි අපි බලන් හිටියේ. එහෙනම් හැමෝම යන්න ලෑස්ති වෙමුකෝ. අපේ මහත්තයා ඔයා ගිහිල්ලා වාහනේ අරන් එන්නකෝ. බෑග් එක උතෙන් තියන්න පුතේ. බලපන්කෝ බං අපේ අක්කා. අක්කලා ඔහම තමයි බං. මට ඉන්නෙත් අක්කා කෙනෙක්නේ. පීප්. අන්න වාහනේ මෙව කළාද කොහෙද? යන්. මේ පුතාලා දෙන්න බෑග් ටික ගන්නවද? ඔයාලටනේ ගන්න පුළුවන්. ඒකට තමයි මේ. හරි. අපි ගන්නම්කෝ. අනේ හරි හොඳ ළමයි. හරි එහෙනම් යන් දුවේ අපි දෙන්න. මොකද්ද බං ඒ උනේ? දැන් මේ හෙන ලොකු පත්ත බෑග් මාළු හතරම අපිද බං උස්සන් යන්න ඕනේ. මොනා කරන්නද? උඹ දෙකක් ගනින් මං දෙකක් ගන්නම්. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියත් අපිටම තමයි බර අදින්න වෙන්නේ. අම්මෝ මේ වගේ බර
අමෝ කොන්ද නෑ වගේ. අදෝ බං යමන් ඉතින් දැන්